කෙහෙල් කොලේ උඩ සීෆුඩ් නේද? මේවා කන්න රෙස්ටුරන්ට් ගානේ යන්න ඕනේ නෑ. හදමුකෝ ගෙදර. හදලා කෑවා බඩ පැලෙන්න. හැමදාම ඉතින් සීෆුඩ් කන්නේ කඩවල වලින් හින්දා අපි හිතුවා අද ගෙදරම මේක හදන්න. වැඩේට ඕන බරු ටික ගන්න ඉතින් අපි ආවේ මෙතෙන්ට. මේ සුපර් මාකට් එක නම් ඇරලා වැඩි කාලයක් නෑ. මස් මාළු එළවලු පළතුරු ඕන දෙයක් මෙතනින් ගන්න පුළුවන්. ඉස්සෙල්ලම ගන්න ඕන ඉතින් දැල්ලෝ ටික්කුයි ඉස්සෝ ටික්කුයි. බඩු නම් ෆ්‍රෙෂ් ඈ. සල්මන් ඔලු එහෙම ඕන නම් මෙන්න තන. මෙතන තියෙනවා සුපිරි බඩු. මේ වැඩේට අපිට ඉතින් කකුලෝ ටික්කුත් ඕනේ. ඔන්න ඉතින් කකුලෝ ටික්කුත් තෝරලා ගත්තා. සුද්ධ කරන වැඩෙත් ඉතින් මේගොල්ලෝ මෙතනම කරලා දෙනවා. මේවට සල්ලි ගන්නෙත් නෑ. ගෙදර ගිහින් මේවා කරන්න ගියොත් ඉතින් හරි කරදරේ. එහෙනම් ඉතින් අපි සුද්ධ කරලම ගත්තා. දැල්ලෝ එහෙම සුද්ධ කරන එක ලේසිත් නෑනේ. චීස් කෑලි වගේනේ. මෙන්න මෙයා මාළුවෙක් එක්ක සෙල්ලම් කරනවා. ඊට පස්සේ ඉතින් වැඩේට ඕන තව පොඩි බඩු ටිකක් අපි මෙතනින් ගත්තා. මේ තියෙන්නේ කජුන් ස්පයිස්. හරි මෙතන වැඩේ නම් ඉවරයි. දැන් අපිට ගන්න ඕනේ සිප්පියෝ ටිකක්. අර කඩේ සිප්පියෝ හිටියේ නෑනේ. ඔන්න අපි සිප්පියෝ ගත්ත පාට දෙකකින්. පොඩි පිහියෙන් බඩ එරඟු කපන එක නම් ටිකක් අමාරුයි. ඒ හින්දා මාත් දුන්න සපෝට් එකක් මේ ටික කපා ගන්න. ඊට පස්සේ ඉතින් ඔන්න සුදු ලුණු ටික පොඩි පොඩි කෑලි වලට කපලා බ්ලෙන්ඩර් එකට දාගත්තා. මෙන්න මෙහෙම තමයි ඉතින් ඒ වැඩේ උනේ. ඊට පස්සේ මොකද කරන්නේ? වතුර එකක් ලිපේ තියා ගන්න ඕනේ බඩ එරඟු තම්බන්න. මේ බඩ එරඟු ඉතින් මේ රටේ හැදෙන බඩ එරඟුනේ. කාන්තාරේ කියලා මේ මිනිස්සු නිකන් ඉන්නවා අය. කලින් දවසේ ගෙනාපු බඩ එරඟු මම කුණු මල්ලත් එක්ක විසි කරලා. අද උදේ ඉතින් හරි යුද්ධේ. ආයෙ ගිහිල්ලා බඩ එරඟු ගෙනාවා. ඔන්න ඉතින් ඒ වැඩේත් හරි. ඊට පස්සේ ඉතින් ඒ වතුරටම එකතු කරා සුදු සිප්පියෝ. උණු වතුරේ ඉතින් සුදු සිප්පියෝ ගානට තම්බ ගන්න තමයි තියෙන්නේ. තම්බනකොට ඉතින් කට්ට ඇරෙනවනේ. ඔන්න ඒ වැඩෙත් ඉවරයි. ඉතින් අපි සිප්පියෝ ටික එළියට ගත්තා. කට්ට ඇරිලා මේ දැන් තම්බ ගමුකෝ කකුලෝ ටික. කකුලෝ නම් අපි ගෙනාවේ 3යි. කකුලුවා ඉතින් සිරිතට වගේ දැම්මට කකුලෝ කණ්ඩ ගියාම එපා වෙනවා අප්පා. ලේසි කටු ගොඩක් තියෙන්නේ. තම්බිච්ච කකුලෝ 3 දෙනාත් බාගත්තා ඈ. මෙන්න කොළ පාට සිප්පියෝ. කොළ සිප්පියොත් ඉතින් සුදු සිප්පියෝ වගේම කට්ට ඇරනකන් තම්බ ගත්තා. ඒ වැඩෙත් හරි. දැන් ගමුකෝ මේක එළියට. මේ සිප්පියෝ කන එක මොලේටයි පපුවටයි හොඳයි කියනවනේ. ඉස්සෝ කන එක කොහෙටද දන්නේ නැහැ හොඳනේ. ඒවා වැඩක් නැහැ. තම්බමුකෝ මේ ටිකත්. ඉස්සොත් ඉතින් වැඩිපුර ගත්තේ නැහැ. 6-7 දිනෙත් තමයි ගත්තේ. ඒ ටික දැම්ම ඕන්න තැම්බෙන්න විනාඩි 10ක් 12ක් විතර ඉතින් මේක පදමට තම්බ ගන්න ඕනේ. පොඩි කුස්සියේ ඉතින් මේ ඔක්කොම කරන එක අමාරුයි තමයි. හැබැයි ඉතින් හරි විනෝදයි. ඔන්න ඉතින් ඉස්සෝ ටිකත් හරි ඈ. ඉස්සෝ ටික එළියට ගත්තට පස්සේ නම් භාජනේ හේදුවා. හොදලා දැම්ම ඉතින් දැල්ලෝ. දැන් ඉතින් දැල්ලොත් තැම්බෙනකන් ඉන්න ඕනේ ටිකක්. වැඩි වෙලාවක් ගියේ නැහැ ඉතින් දැල්ලත් ගානට තැම්බුණා. තම්බන වැඩ ටික නම් ඔන්න හරි. දැන් යන්කෝ ඉතුරු වැඩේට. දැන් ඔන්න තාච්චියට දාගත්ත බටර් ග්‍රෑම් 100ක් විතර. බටර් එක දැම්මම ඉතින් රහ ටිකක් වැඩි ඉන්නේ නේ. දැන් ඉතින් ගමුකෝ මේ බටර් එක දිය කරලා ඉස්සෙල්ලම දාගත්ත ඔන්න සුදු ලුණු පොඩියට කපාගත්ත කෑලි ටිකක්. බ්ලෙන්ඩර් කරපු සුදු ලුණු දැම්මේ ඊට පස්සේ. දැන් ඉතින් බටර් එකේ මේ දෙකේ පොඩ්ඩක් බැදගමුකෝ. ගානට ආවට පස්සේ දාන්න ඕනේ කජුන් ස්පයිස්. මොනවද මේ කජුන් ස්පයිස් කියන්නේ? ඊට කලින් ගම්මිරිසුත් දාලානේ. කජුන් ස්පයිස් කියලා කියන්නේ ඉතින් කුළු බඩු ගොඩක මිශ්‍රණයක්. ඕක සැරනක් නෑ. ඊට පස්සේ දැම්ම ඉතින් ගාලික් පවුඩර්. සුදු ලුණු නම් සෑහෙන ගොඩක් දැම්ම නේද? පදමොට එනකොට ඔන්න දාගත්ත ඔයිස්ටර් සෝස් ටිකක්. ඒකෙන් ටිකක් දාගත්තට පස්සේ ඉතින් ඔන්න ආයි යුද්ධය පටන් ගත්තා. මේ වෙලාවේ එකතු කරන්න ඕන තව එකක් අර විසි කරපු බඩ ඉරුගු මල්ලේ තිබිලානේ. ඒක නැති හින්දා ඕන් වතුර දැම්මා. අවුලක් නෑ. දැන් නම් මේ හොද්ද ගානට ඇදිලා වගේ. අපි දෙන්න පොඩ්ඩක් කාලත් බැලුවා හොඳට තියෙනවා. හොද්දත් හරි. දැන් ඉතින් මොකද කරන්නේ? දැන් ඉතින් මේ හොද්දට අර තම්බගත්ත කකුලුවේ සුදු සිප්පියෝයි කොළ සිප්පියෝයි ගප්පියෝයි ඔක්කොම දාන්න තමයි තියෙන්නේ. තාච්චෝ ඉතින් තව ටිකක් ලොකුවට තිබ්බනම් හොඳයි. කොහෙද ඉතින් අපේ ගෙදර එහෙම එකක් නෑනේ. ඒ හින්දා ඉතින් කොහොම හරි අමාරුවෙන් හිමීට මේක හොද්දේ කලවම් කරගත්තා. ඊට පස්සේ ඉතින් කපාගත්ත බඩ ඉරුගු ටිකත් උඩින් දැම්මා. අනන වැඩේ නම් මෙයා ලස්සනට ගානට කරා. මම කරා නම් කකුලෝ දුවනවා. ඕන්න දැන් වැඩ ටික නම් හරි. දැන් තියෙන්නේ කණ්ඩ. උදේ පාන්දර ලුලු එකට ගිහිල්ලා කෙහෙල් කොළ ටිකුත් තරංග ආවනේ මම. කෙහෙල් කොළ ටික රත් කරලා මේසෙ උඩ එලලා ඉතින් ඔන්න දාගන්නවා සීෆුඩ් ටික. අර හොද්දේ ඉතින් අපි මෙහෙම හැදුවට කැමති කෙනෙකුට සැර අඩු වැඩි කරලා ඕන විදිහකට හදාගන්න පුළුවන්. මේ ටික නම් අපි 4 දෙනාට හොඳටම ඇති වගේ නේ. හරි කාලා බලමුකෝ ඇති වේද මදි වේද කියලා. හැන්දෙන් බෙදුවට ඉතින් ගෙදර සවලක් තියෙනවා නම් සවලෙන් ගෙනල්ලා මේක කෙහෙල් කොළ උඩට දාන්නත් පුළුවන්. සමහරු බාල්දියෙන් ගෙනල්ලා හලන්නේ. ඔය මොකෙන් ගෙනල්ලා හැලුවත් ඉතින් හදාගන්නේ මෙහෙමයි. දැන් ඉතින් ගෙදර try කරලා බලන්න පුළුවන්නේ. අපි මේ දාපු දේවල් වලට වඩා වැඩියෙන් දෙයක් වුණත් එකතු කරගන්න පුළුවන්. සවලේ ඉතින් මාළු බිත්තර සොසේජ් එහෙමත් තියෙනවනේ නේ. කොහොම හරි ඉතින් ඔන්න සීෆුඩ් එකත් අපි ගෙදර try කරලා බැලුවා. හැමදාම වගේ ඉතින් මේ වැඩේ සෙට් වෙන්නේ මට. උයන්ඩ බැරි මිනිස්සුන් ඉතින් මේවා කරන්න තමයි. ඉතින් මොකද හිතෙන්නේ? අඩුපාඩුවක් එහෙම තියෙනවා නම් දාන්නකො කමෙන්ට් එකක්.